අයිබන් ඔගොල්ලෝ දන්නවා සමහරලාට පොඩි ටොපික්ස් කටේට වැදගත් වෙන දේවල් සහ ඩේ ටු ඩේ ලයිෆ් එකේදී අපෙන් ගොඩක් දෙනෙක් අහන දේවල් එක අපි සමහරලාට වීඩියෝ සීරීස් එකක් කරනවා. අද එක වීඩියෝ එකක් කරන්න මං හිතුවා. ඉතින් ටොපික් එක විදිහට මම තෝරගත්තේ කොහොමද hair transplant එකකට ක්ලිනික් එකක් තෝරගන්නේ කියලා. මොකද දැනට මේක ලංකාවේ ඉමර්ජින් ෆීල්ඩ් එකක් විදිහට ඉස්සරහට එන දෙයක්. hair transplant ක්ලිනික් ඕපන් වෙනවා, අලුත් මූණු වෙනවා, ක්ලිනික් එනවා, නම් වලින් එනවා. ඉතින් මම hair transplant පටන් ගත්තේ අතරම 2015 දැන්ට අවුරුදු 11කට කලින් ගවර්න්මන්ට් ජොබ් එකෙන් අයින් වෙලා තමයි මම මේ ෆීල්ඩ් එකට ආවේ. අවුරුදු 8ක් මම කම්පැනි එකක් එක්ක වැඩ කරා. 2023 වල 2023 මම හිතුවා මගේම ක්ලිනික් එක පටන් ගන්න ඕන කියලා. ඉතින් එහෙම තමයි මේ Vitality Hair Transplant ශ්‍රී ලංකා කියන ක්ලිනික් ෆීල්ඩ් එකට එහෙම නැත්නම් ලංකාවට අලුතෙන් එකතු වුණේ. ඉතින් මම හිතනවා අවුරුදු 11ක් තිස්සේ ඔපරේෂන්ස් 2500කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා මේ අවුරුදු 11ට. eyebrows සහ beard transplants ඇත්තටම ලංකාවේ අපේ ක්ලිනික් එකේ විතරයි මම හිතන්නේ හරියටම කරන්න පුළුවන්. ගොඩක් beard transplants කරලා තියෙනවා. ලස්සන success stories අපිත් එක්ක තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. Facebook එකේ බලන්න පුළුවන්. ඉතින් මේක ගැන කතා කරන්න මට ලොකු experience ගොඩක් තියෙනවා. ඒ නිසා මම මේ topic එක තෝරගත්තේ. අපි දන්නවා ලෝකේ හැමෝටම ක්‍රිකට් එක විදියට ගහන්න බෑ. සචින් ටෙන්ඩුල්කර්ලා එක්කෙනා ඉන්නේ. සනත් ජයසූරියලා එක්කෙනා ඉන්නේ. ඒ වගේ මේ ලෝකේ හැමෝටම එක වගේ හැමදේම කරන්න බෑ. ඒකට දක්ෂ මිනිස්සු ඉන්නවා සහ ඒක හරියටම කරන මිනිස්සු ඉන්නවා. පහුගිය කාලේ ඇතුළත මම දැක්කා මගේ ළඟට එන patientsලා ටිකක් තීරණයක් ගන්න බැරි ගතියක්, එහෙම නැත්නම් ටිකක් කන්ෆියුස් වුණ ගතියක් මොකක්ද අපි කරන්න කියලා. ඉතින් මම පොදුවේ කියන්නම් hair transplant clinic එකක් තෝරාගද්දි මොනවද ඔය කට්ටිය බලන්න ඕන දේවල් කියලා. ඇත්තටම මම තෝරාගත්තේ ප්‍රධාන වශයෙන් බලන්න ඕන aspects 5-6ක් විතරයි. number 1 තමයි තමන් යන වෛද්‍යවරයාගේ තියෙන skills, experience, දක්ෂකම. ඉතින් ඕක බලන්න පුළුවන් එක විදිහක් තමයි කට්ටියට ඒ clinic එකට ගිහිල්ලා ඒ කට්ටියගේ Facebook page එක, social media, එහෙම නැත්නම් website එක සහ ඕක කට්ටියට reviews වලට යන්න පුළුවන්. reviews වලට ගිහිල්ලා ඔපරේෂන්ස් කරගත්ත අයගේ කමෙන්ට්ස් රිවිව්ස් බලන්න පුළුවන්. ඊට අමතරව මම හිතන්නේ හොඳම මෙතඩ් එක තමයි word of mouth. ඒ කියන්නේ මේ ડોක්ටර් හරහා ඔපරේෂන්ස් කරගත්ත තමන්ගේ යාළුවෝ හෝ යාළුවන්ගේ යාළුවෝ ඉන්නවනම් ගිහිල්ලා අහන්න පුළුවන් කොහොමද ડોක්ටර් කොහොමද සර්ජරි එක දැනට කොණ්ඩේ තියෙනවද හිටපු කොණ්ඩේ තියෙනවද ඔය වගේ දේවල් අහන්න පුළුවන්. ඉතින් ඒක number 1. දෙවෙනි එක තමයි සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් daily update වෙන්න ඕනේ. ඒ ડોක්ටර්ගේ දැනුම daily වර්ධනය වෙන්න ඕනේ. අලුත් methods ගැන ඉගෙන ගන්න ඕනේ. international conference වලට යන්න ඕනේ. ඒ conference වල ගිහිල්ලා presentations කරන්න ඕනේ. ඒ වගේ අර තමන්ගේ දැනුම අලුත් කරගන්න හැම වෙලෙම ෆීල්ඩ් එකේ ඉන්න සහ නිතරම ඔපරේෂන්ස් කරන කෙනෙක් නම් මම හිතන්නේ රිසල්ට්ස් හොඳයි. ඊට අමතරව ටීම් එක. අපි දන්නවා කිසිම ඔපරේෂන් එකක් එහෙම නැත්නම් කිසිම ප්‍රොසීජර් එකක් මෙඩිකල් ප්‍රොසීජර් එකක් තනියම ડોක්ටර් කෙනෙකුට කරන්න බෑ. අපි ඔය කතා කරන සියලුම සක්සස්ෆුල් ස්ටෝරීස් මගේ ඇතුළුව ඕනම වෛද්‍යවරයෙක්ගේ තියෙන ඔපරේෂන්ස් හැම එකක්ම කරද්දී ඒ පිටිපස්සේ තව ඉන්න ලොකු ටීම් එකක්. ඒ ටීම් එක හොඳ නම් වැඩේ ගොඩක් සාර්ථකයි. ඉතින් ඔපරේෂන්ස් මම පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකම් මගේ හෙවණල්ල වගේ හිටපු ගියාන් කුලසේකර දැනට අවුරුදු 11ක් අපි දෙන්න එකට වැඩ කරනවා. ඊට අමතරව අපි ලස්සන ටීම් එකක් ඉන්නවා. ඇත්තටම මේ ලංකාව තුල hair transplant කියන ෆීල්ඩ් එකේ සක්සස් ස්ටෝරීස් සහ රිසල්ට්ස් එක ගත්තොත් ඉන්න හොඳම එක්ස්පීරියන්ස් තියෙන ටීම් එක ඉන්නේ අපි Vitality Clinic එකේ. තුන්වෙනි කාරණේ විදිහට මම ගන්නෙ ඒ ක්ලිනික් එකේ පාවිච්චි කරන මෙතඩ් ටෙක්නික් එක. ටෙක්නික්ස් ඔයාලා දන්නවා වර්ග කීපයක් තියෙනවා hair transplant කරන්න පුළුවන් වර්ග කීපයක් තියෙනවා. ඉතින් මෙතෙන්දී තව බලන්න ඕන ක්ලිනික් එකේ තියෙන facilities බලන්න ඕන. ඊට අමතරව ක්ලිනික් එකේ මොන වගේ ඉන්ස්ට්‍රුමන්ට් ද යූස් කරන්නේ, මේවා ගෙන්නන්නේ කොහෙන්ද, මේ වගේ ක්වොලිටි එක කොහොමද, ලෝකෙ පිළිගත්ත කම්පනීස් එක්කද මෙයාලා වැඩ කරන්නේ සහ පාවිච්චි කරන මැෂින්ස් වල රිලයබිලිටි එක කොහොමද, මේ වගේ දේවල් බලන්න පුළුවන්. ඉතින් වීඩියෝස් වලින් ඒ කට්ටියගේ වෙබ්සයිට් එකට ගියාම ඇත්තටම ඕවා හොයාගන්න පුළුවන්. ඊට අමතරව ක්ලිනික් එකේ වෙබ්සයිට් එකට යන්න, Google page එකට යන්න, රිවිව්ස් බලන්න, ස්ටෝරීස් බලන්න, රිසල්ට්ස් බලන්න, කට්ටියගෙන් අහලා දැනගන්න. මේ වගේ දේවල් වලින් පුළුවන් මේ ක්ලිනික් එක කොච්චර රිලයබල් කියලා ඔය කට්ටියට හොයාගන්න. හරි, මම හිතන්නේ hair transplant ක්ලිනික් එකකට යද්දි බලන්න ඕන ප්‍රධාන කරුණු 5ක් මම කට්ටියට කිව්වා. ඇත්තටම ওই ටික තමයි බලන්න තියෙන්නේ. ඊට අමතරව ඕවා හොයාගන්න තියෙන හොඳම විදිය තමයි අපි දන්නවා දැන් ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටෝරීස්, රිවිව්ස් කරපු අයගෙන් උපදෙස් අරගෙන සහ මම කියන්නේ හොඳම දේ තමයි කලබල වෙන්න එපා. මොකද කොණ්ඩේ කියන දේ හරිම ප්‍රෙෂස්. මේ ඔළුව පිටිපස්සේ තියෙන කොණ්ඩේ හරියට වත්තක තියෙන පැලයක් වගේ. ඒ පැලේ අරගෙන වෙන තැනකින් අපි හිටවපුවාම අර කලින් තිබුණ තැන ඒ පැලේ නැහැ. ඒ වගේ ඔළුව තියෙන කොණ්ඩ අපි පාවිච්චි කරනකොට බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒ කොණ්ඩේ හිටවුවට පස්සේ ඒ හිටවපු කොණ්ඩේ එහෙම නැත්නම් ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු කොණ්ඩේ ආයෙසරයක් ආවේ නැත්නම් ගොඩක් වෙලාවට ඒ කොණ්ඩේ ආයේ ජීවිත කාලෙම හිටවන්න බෑ. මොකද මගේ ළඟට ගොඩක් අය එනවා. සමහරලාට නිල මුදල් නිසා වෙන්න පුළුවන්, සමහරලාට නොදන්නාකම නිසා වෙන්න පුළුවන්. වැරදි තැන් වලට ගිහිල්ලා තමන්ගේ ඩෝන ඒරියා එක නාස්ති කරගෙන එහෙම නැත්නම් ඩෝන ඒරියා එක ඇති වෙන කොණ්ඩ ඉස්සරහා හිටවපු ඒරියා එකෙත් නැහැ. නමුත් ඩෝන ඒරියා එකෙත් නැති කරගෙන
අපි ළඟට එන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට අපිට ඔපරේෂන් එකක් කරන්න පුද්ගලයාට උදව් කරන්න බැරුව යනවා. ඒ නිසා බොහොම පරිස්සමට කල් අරගෙන හිතලා බලලා තෝරගන්න ඕන දෙයක් නිසා මම හිතුවා මේ වගේ වීඩියෝ එකක් කරලා දාන එක හොඳයි කියලා education purpose wise ඔයගොල්ලෝ හැමෝටම. I think ආය මේ වගේම පොඩි වීඩියෝ එකකින් ලස්සන ටොපික් එකකින් අපි ඔයාලව හම්බ වෙන්න. Thank you.